all in one with නිර්මාන් මගේ channel එකට සියලුම දෙනා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අද අපි ආවා වලව්වක් බලන්න. ලොකේෂන් එක ගැන කතා කරොත් බලපිටියේ. මේ බලපිටියේ කොට්ටාසේ තමයි ලංකාවේ වැඩිම වලව් ගණනාවක් තිබිලා තියෙන්නේ. වලව් 30කට වැඩි ගණනාවක් මෙන්න මේ බලපිටියේ කොට්ටාසේ තිබිලා තියෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නවා මහ කප්පින වලව්ව බලන්න. මගේ පිටිපස්සෙන් තියෙනවා මේ වලව්ව ගැන ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. අපි ගිහිල්ලා බලලා කතා කරමු. එන්න යන්න බලන්න. මෙන්න මේ තියන්නේ බලපිටියේ මහා කප්පින වලව්ව. අනේ පිටිසිතුතුමාගේ පරපුරෙන් තමයි පැවතගෙන එන්නේ මහමුදලිවරු විසූ මහා කප්පින වලව්ව තමයි මෙන්න මේක. මාදුගඟ සීමාවට යාබදව අක්කර 22කින් සමන්විත ඉඩමක් තමයි මෙන්න මේ ඉඩම. මේ වලව්වේ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම අනුරාධපුර පොළොන්නරු යුගය දක්වා දිව යන ඉතිහාසයක් තමයි මේ වලව්වට තියන්නේ. ඒ වගේම තමයි බලපිටියේ වැලිතොට කියන ප්‍රදේශයේ තමයි මේ වලව්ව ඉදි කරලා නිර්මාණය කරලා තියන්නේ. මේ වලව්වේ තුන් පැත්තකට විහිදී ගිය දිගු ආලින්දයක්ද මැද මිදුලක්ද නිදන කාමර නාන කාමර සහ විශාල කෑම කාමරයක්ද මුල්තැන් ගෙයක්ද සමන්විතයි. ඒ වගේම තමයි සේවකයන් සඳහා වෙනම කාමර මේ වලව්වේ ඉදි කරලා තියෙනවා. ටියුඩර් ද අබ්රු රාජපක්ෂ උපන්නේ 1868 දෙසැම්බර් 31 වන දින. ඔහුගේ මව කැරෝලින් ද සොයිසා ශ්‍රී වර්ධන රාජපක්ෂ වන අතර ඔහුගේ පියා සැම්සුම් ද අබ්රු රාජපක්ෂය. දානපතියෙකු වූ අතර ආණ්ඩුකාර ගේට්ටුයි වාසල මුදලිලාගේ එහෙමත් නැත්නම් මුදලියාරවරයෙකි. ටියුඩර් අධ්‍යාපනය ලබලා තියෙන්නේ එස් තෝමස් විද්‍යාලයේ. පියාගේ වියෝයෙන් පසු අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔහු පියාගේ රාජකාරිය සඳහා කැඳවලා තියෙනවා. ඒ 1890 දී මැයි 24 වන දින මුඩලියාරවරයෙකු ලෙස ඔහු රාජකාරී භාර අරගෙන තියෙනවා. ඔහු සිතුවම් මඳින්න ඉතාම දක්ෂයෙක්. ඒ වගේම තමයි ලංකාවේ පළවෙනි ඒකපුජ්‍යලික චිත්‍ර ප්‍රදර්ශනය ඔහු විසින් තමයි පවත්වලා තියන්නේ. ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය කොපි ටවර්ෙහිදී මොහු චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වලා තියෙනවා. ඒ 1908 දී චිත්‍ර 80ක් ඒ ප්‍රදර්ශනය සඳහා මොහු එකතු කරලා තියෙනවා. ඔහුගේ පියාගේ වියෝවයට පෙර කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලයට විශාල ඉඩම් ප්‍රමාණයක් ලබාලා දීලා තියෙනවා. ඔහුද ඒ අඩිපාරේ යමින්
ආනන්ද විද්‍යාලයට මරදානින් ඉඩමක් ලබලා දීලා තියෙනවා. ඒ වගේම තමයි රටේ ප්‍රධාන ගුවන් තොටුපොළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සෑදීම සඳහා අක්කර 1000ක් ඔහු පරිත්‍යාග කරලා තියෙනවා. අවුරුදු 91ක් ඔහු ජීවත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ 8 වන නිදහස් දිනය සමරලා දින දෙකකට පසුව තමයි ඔහු මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 1956 පෙබරවාරි 6 වෙනිදා තමයි ඔහු අවසන් ගමන් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පරම්පරාව අවසන් වෙන්නේ කළුහත් පරම්පරාව නමින් තමයි මේ පරම්පරාව අවසන් වෙලා තියෙන්නේ. මේ වලව්වේ ගම්පෙරළිය විරහගය යන චිත්‍රපටි රූගත කරලා තියෙනවා. ඒ වගේම තමයි ගම්පෙරළිය මඩොල්දුව යන ටෙලිනාට්‍ය මේ වලව්වේ රූගත කරලා තියෙනවා. බලපිටියේ මහා කප්පින වලව්ව පසු කාලයේදී පන්සලක් නිර්මාණය කරන්න පූජා කරලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට පේන්නේ මේ ඒ පන්සල තමයි. ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු හදාරන්න මෙතන තැනක් නිර්මාණය කරලා තියෙනවා. අද වෙනකොට භික්ෂූන් වහන්සේලා 50කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරනවා. මෙන්න මේක තමයි අද වෙනකොට බලපිටියේ මහා කප්පිනවලව්වේ තත්ත්වය. පූජනීය බිමක් බවට පත් වෙලා තියෙනවා. පන්සලක් හා භික්ෂූවරුන්ට අධ්‍යාපනය ලබා දෙන තැනක් බවට පත් වෙලා තියෙනවා. භික්ෂූන් වහන්සේලා 50කට වැඩි ප්‍රමාණයක් මෙතන වැඩ සිටමින් අධ්‍යාපනය හදාරනවා. බලපිටියට වගේම මුළු ලංකාවටම අභිමානයක් වුණු මේ මහා කප්පින වලව්වට වෙඩි නොවදින වලව්වයයි කියලත් සඳහන් වෙනවා. ආරාධනා කරන ඔබ සැමටත් එන්න මේ පුදුබිම වැඳ පුදා ගන්න කියලා නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.